සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම කියන්න ඕනේ අපේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. O-level exam එක අත ළඟ නේද? කරන්න වැඩ නම් කන්දක්ම ගොඩ ගැහිලා වගේද? ඒ වැඩ ටික ඉවර කරගන්න වෙලාවක් මදි නේද? පාඩම් කරන්න ගත්තොත් නිදිමත එනව නේද? මේ හැම දෙයක්ම නිසා ඔයාට එපා වෙලාද? ඔන්න අද මම අරගෙන ආවේ ඔයාලට මාසයක් වගේ පොඩි කාලෙකින් O-level exam එකට කොහොමද A9ක් දාන්න වැඩ කරන්න කියලා. ඔන්න ඒ නිසාම අද ඔයාලට මේ වීඩියෝ එකේදී වෙලාවත් ඉතුරු කරගෙනම ඔයාලට එපා වුණ වැඩ ටික කොහොමද ඉක්මනටම ඉවර කරගන්න කියලා අද වීඩියෝ එකේදී කියනවා. දැන් ඔයාලා හිතයි මාසෙන් කොහොමද A9ක් ගන්න කියලා. වැඩි හිතන්න එපා, අනිවාර්යෙන් පුළුවන්. හැබැයි ඒකට එක කොන්දේසියක් තියෙනවා. ඔයාට සිද්ධ වෙනවා මේ කාලය ඇතුළත ඔයාට ෆෝන් එක පාවිච්චි කරන එකෙන් අයින් වෙන්න. මං එහෙම කිව්වේ මොකද මේ සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ ඕනවට වැඩිය හිතට ගන්න ඕන විභාගයක් නෙවෙයි. ඉතාමත් පුංචි කාලෙකින් වුණත් ඔයාලට මේ විභාගෙට A9ක් දානවා කියන එක මහ ලොකු වැඩක් නෙවෙයි. මොකද ඒ විදිහට A9ක් දාපු අය මම ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව මේ O-level exam එක ඔයාලට ගොඩ දාගන්න පුළුවන්. ඉතින් දැනට ගිය දේවල් ගැන වඳ වෙන්න එපා. ඔයා මේ වීඩියෝ එක බලනකොට ඔයාලට මාසයකටත් වැඩිය අඩු කාලයක් වෙන්න පුළුවන් තියෙන්නේ. සති 2ක් වෙන්න පුළුවන්, සති 3ක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්. ඒ කොච්චර කාලයක් තිබුණත් මම මේ කරන අයිඩියා එක ඔලුවට අරගෙන ඔයාගේ විදිහට මේ අයිඩියාස් ටික අරගෙන පාඩම් කරා නම් හරියටම හරි. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. මෙතනදී ඔයාලට පෙබරවාරි 17 එක්සෑම් ඩේට් එක තියෙන්නේ. ඉතින් මේ දවසට කලින් ඔයාට දැන්ට මම දැන් දාන කාලෙත් එක්ක මාසයක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ විෂයන් 9ක් නේ. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, සිංහල, ආගම, ඉතිහාසය, එක කාණ්ඩය, දෙක කාණ්ඩය, තුන කාණ්ඩය. ඉතින් මේකෙදි ඔයාලට මේ ලැබෙන විෂයන් වල ඔයාලා මුලින්ම මෙන්න මේ විදියට කොටස් 3කට බෙදා ගන්න ඕනේ. පළවෙනි කොටස තමයි හොඳටම පාඩම් කරපු පාඩම් තියෙන ලිස්ට් එක. ඊට පස්සේ ටිකක් පාඩම් කරපු ලිස්ට් එක. ඊට පස්සේ පොඩ්ඩක්වත් පාඩම් කරපු නැති ලිස්ට් එක. මෙන්න මේ විදියට ඔයා කොටස් 3කට ඔයාගේ පාඩම් ටික බෙදා ගන්න. මේකෙදි ඔයාලා ජනවාරි 16 ඉඳලා පාඩම් කරන්න පටන් ගත්තොත් ඔයාලට පළවෙනි දවස් 3 මෙන්න මේ විදිහට 3න් 3ට ඔයාලගේ විෂයන් ටික බෙදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තවත් දවස් 4කුත් ඔයාලට ඉතුරු වෙනවා. මෙන්න මේ විදිහට 16 වෙනිදා ඉඳන් 18 වෙනකම් විද්‍යාව, ඊට පස්සේ ඉතුරු දවස් 3 එක කාණ්ඩය, ඊළඟ දවස් 3 ගණිතය, ඊළඟ දවස් 3 දෙක කාණ්ඩය, ඊළඟ දවස් 3 ඉංග්‍රීසි, ඊළඟ දවස් 3 කියන්නේ 31 ඉඳන් 2 වෙනකන් ඉතිහාසය, ඊට පස්සේ ඊළඟ දවස් 3 සිංහල, ඊට පස්සේ ඊළඟ දවස් 3 තුන කාණ්ඩය, ඊට පස්සේ අන්තිම දවස් 3 ආගම. ඊට පස්සේ ඔයාලට තව දවස් 4ක් ඉතුරු වෙනවා. මේ දවස් 4 ඔයාලට බැරි වෙච්ච පාඩම් ටික කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දාලා තියෙන විදිහට පාඩම් කරොත් ඔයාලට ආසාවෙන් පාඩම් කරන්න පුළුවන්. දැන් බලමු කොහොමද අපි මේ පාඩම් කරන ටයිම් එක, කියන්නේ මේ දවස් 3 කොහොමද දවසේ වැඩ ටික කරගන්නේ කියලා.
ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි පැය 10ක ස්ටඩි ප්ලෑන් එකක් තමයි යන්නේ. ඔයාලට මේ කට්ට කණ්ඩම වෙනවා. ඉතින් ඒ 9ක් දාන්නම ඕනේ නා. 3ට තමයි හවස පටන් ගන්න ඕනේ. හවස 3 ඉඳලා හවස 5 වෙනකන් MCQ කරලා විනාඩි 30ක වගේ බ්‍රේක් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ MCQ කරනකොට ඔයාලට මේ ළඟ අවුරුදු කීපයක MCQ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විනාඩි 30 බ්‍රේක් එකකින් පස්සේ ඔයාලට වෙනවා, ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ 5:30ට ආපහු වැඩ පටන් ගත්තා කියලා. ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා රෑ 7 වෙනකන් හොඳටම පාඩම් කරපු පාඩම් ටික ආපහු පාඩම් කරන්න. මොකද හොඳටම පාඩම් කරපු ටික අතහැර ගන්න හොඳ නෑ. ඊට පස්සේ විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්න ඕනේ මේ ටික පාඩම් කරලා. ඊට පස්සේ රෑ 7:30ට ආයෙ වැඩ කරන්න පටන් ගත්ත කියන්නකෝ. එහෙම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ රෑ 10 වෙනකන් කාලය ඇතුළත ඔයාලට බෙදාගත්ත ටිකක් පාඩම් කරපු ටික සහ පාඩම් නොකරපු ටික, ඒ කියන්නේ පොඩ්ඩක්වත් පාඩම් කරපු නැති පාඩම් ටික මෙන්න මේ වෙලාව ඇතුළත ඔයාලා කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 30ක බ්‍රේක් එකක් ආපහු අරගෙන ඔයාලට සිද්ධ වෙනවා රෑ 11ට පටන් ගත්ත පාර පාන්දර 1 වෙනකන් රචනා ප්‍රශ්න ටිකක් කරන්න. ඉතින් ඔයාලට මේ කට්ට කණ්ඩම වෙනවා. මොකද මෙච්චර කල් අපි වැඩ නොකර නෙමෙයිනේ, පොඩ්ඩක් හරි වැඩ කරලා තියෙනවානේ. ඉතින් මේ හැම දවසකම මෙන්න මේ සිස්ටම් එකට තමයි ඔයාලා වැඩ කරන්න ඕනේ. ඉතින් දවසට පැය 10ක් පාඩම් කරනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. මේ විදිහට ඔයාලා දිගටම කරගෙන ගියොත්, ඒ කියන්නේ මේ මාසේ කාලය හොඳයි. එහෙම නැත්තම් ඔයාලට ඊට අඩු කාලයක් තිබොත් ඒ කාලේ හරි කැමති කාලයක ඔයා මේ වීඩියෝ එක දකින්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා දුක් වෙන්න එපා. ඔයාලා මම මේ කියපු සිස්ටම් එකට ඔයාලගේ විෂයන් ටික බෙදාගෙන ඔයාලට තියෙන දවස් ටිකෙන් මෙන්න මේ විදිහට කවර් කරගන්න පුළුවන් ඔයාලගේ විෂයන් ටික දාලා. මං හිතනවා ඔයාලට මේ ස්ටඩි ප්ලෑන් එක සුපිරියටම සෙට් වෙයි කියලා. මේක හරියටම මේ විදිහටම වැඩ කරොත් මට ෂුවර් ඔයාලට A9 ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයාලා මම මේ කියලා දුන්න සිස්ටම් එකට මෙන්න මේ විදිහට උපරිමයෙන්ම වැඩ කරොත් ඔයාලට A9 ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඔයාලා දැම්ම කොළ කෑල්ලක් අරගෙන මේ ටික මේ විදිහට ලියාගත්තොත් තමයි ලේසියිනේ. එතකොට මොනවද කරන්න තියෙන්නේ කියන එක. ඉතින් මෙන්න මේ විදිහට වැටි කරගන්න. කොහොමද ඔයාලා 16 වෙනිදා අනිවාර්යෙන් පාඩම් කරන්න ආගමනේ. මොකද පළවෙනියටම තියෙන ආගම නිසා. ඒ කියන්නේ 17 වෙනිදා එක්සෑම් එකේ ආගමනේ තියෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් 16 වෙනිදාත් ස්ටඩි කරන්නේ ආගම කියලා මම දන්නවා. ඕනම කෙනෙක් එහෙමනේ. ඉතින් ඒ විදිහට ලස්සනට ඔයාගේ ප්ලෑන් එක අරගෙන යන්න පුළුවන් මම මේ කියලා දුන්න සිස්ටම් එකට වැඩ කරොත්. එහෙම වැඩ කරාම ඔයාලට තියෙන වැඩ ඔක්කොම ඉවර කරගන්න වගේම තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම ඉතාමත් ආදරෙන් මතක් කරනවා මම අද ඔයාලට අරන් ආපු මේ ස්ටඩි ප්ලෑන් එක ඔයාලට පොඩ්ඩක් හරි වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහළ comment section එකේ දාන්නත් අමතක කරන්න එපා කියලා. එහෙනම් අද දවසට මම මෙතනින් නවතින්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.